ඉතින් ගයිස් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ වෙනද වගේම පොඩි ටාස්ක් කරලා සර්විස් කම්ප්ලීට් කරලා ගේම්ස් ප්ලේ කරලා ඔයාලට මුදල් උපයන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ වෙබ්සයිට් එක සම්පූර්ණයෙන්ම ඔයාලට ෆ්‍රී. මේක කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් ඔයා කරන්න ඕනේ නැහැ. සම්පූර්ණයෙන්ම ෆ්‍රී. මේකේ පොඩි ටාස්ක් සර්විස් කම්ප්ලීට් කරලා මුදල් උපයන්න තියෙන්නේ. Swagbucks කියන වෙබ්සයිට් එක through තමයි අපි මුදල් උපයන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා අපි කොහොමද Swagbucks කියන වෙබ්සයිට් එකට sign up වෙන්නේ. ඒ කොහොමද අපි ටාක්ස් එකක් කරන්නේ සහ ඒකේ මුදල් උපයන්න කොහොමද කියන එක පිළිබඳව A to Z මම ඔයාලට මේ හැමදේම විස්තර කරනවා. ඉතින් එහෙනම් අපි යන් වීඩියෝ එකට. guys අද අපි කතා කරන්න යන මේ වෙබ්සයිට් එකේ නම තමයි Swagbucks කියන වෙබ්සයිට් එක. ඉතින් මේකට ඔයාලට අපේ YouTube එකේ description එකේ දාලා තියෙන link එක හරහා මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඒ නැත්නම් Google එකේ search කරලා වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඉතින් කලින් මම කිව්වා මේකේ කොහොමද අපි මුදල් උපයන්නේ කියලා. ඉතින් අපි මේ සයිට් එකේ වැඩ කරන්න කලින් බලමු මේකේ කොහොමද මේ trust වෙබ්සයිට් එකක්ද මේකේ ratings එක කොහොමද වෙබ්සයිට් එකක්ද කියලා අපි Trustpilot කියන එකට ගිහිල්ලා බලමු. ඉතින් මම Trustpilot එකේ ගිහිල්ලා බලලා තියෙනවා මේ වෙබ්සයිට් එක කොහොමද කියලා. මේක 4 rating දීලා තියෙනවා. ඒ වගේම තමයි කස්ටමර්ස්ලා මේක වැඩ කරපු කට්ටිය මේකට හොඳ රිවිව්ස් දීලා තියෙනවා. බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගියට පස්සේ. මේක තමයි මම කිව්වේ ඔයාලට මේකේ කිසිම වරි වෙන්න දෙයක් නැහැ. මේක අනිවාර්යයෙන්ම මුදල් උපයන පුළුවන් වෙබ්සයිට් එකක් කියලා. ඉතින් අපි බලමු මේක කොහොමද මුදල් උපයන්නේ කියලා. ඉතින් මුලින්ම මම Swagbucks වෙබ්සයිට් එකට මෙහෙම යනවා. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේකේ sign up දෙනවා. ඉතින් guys මේ විදිහට අපිට ඊමේල් එක දීලා අපේ Swagbucks වෙබ්සයිට් එකට sign up වෙන්න පුළුවන්. ඉතින් guys ඒ වගේම තමයි දැන් අපි වෙබ්සයිට් එකට අලුතෙන්ම join වෙන කෙනෙක්නේ. එතකොට අපිට අලුතෙන් join වෙන හින්දා අපිට දෙනවා point එකක් වගේ bonus එකක්. ඉතින් guys ඔයාලට ප්‍රශ්නයක් ඇති මේ SB කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම කියන්න ඕනේ SB කියන්නේ දැන් Swagbucks වෙබ්සයිට් එකේ අපිට point වගේ දෙනවා තමයි SB කියලා ලකුණු. ඒකට SB 100ක් ගත්ත කියන්නේ අපිට ඩොලර් එකක්. එතකොට අපිට පුළුවන් SB විදිහට ලකුණු හදාගෙන ඊට පස්සේ ඒක ඩොලර්ස් වලට කන්වර්ට් කරගෙන ඊට පස්සේ අපිට PayPal through අපේ withdrawal ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට gift card විදියට ඒ විදියට අපිට අපේ මුදල් අපිට withdraw කරගන්න පුළුවන්. ඉතින් guys අපිට දැන් අපේ earn ටික ඊට පස්සේ බලා ගන්න පුළුවන්. දැන්ට මගේ තියෙන point ටික මොකද මම මේක කලින් register වෙලා වැඩ කරලා තියෙන හින්දා මගේ දැන් SB 8ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි මේ පල්ලෙහාට ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට earn කරන්න පුළුවන් ඒවා. එතකොට guys ඔයාලට මේකේ Walmart eBay කියන ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ ඔයා හිතන්නකෝ ඔයා eBay එකේ shopping කරනවා කියලා. ඔයා හිතන්න eBay කිව්වම හරි items ටිකක් ගන්නවා ඩොලර් 25ක් වගේ දීලා. එතකොට ඔයාලට ඩොලර් මේගොල්ලෝ පළවෙනි shopping එකේදී අපිට ඩොලර් 10ක offer එකක් දෙනවා. ඒක තමයි මෙතන දාලා තියෙන්නේ ඒ වගේ set එක. ඒ වගේම තමයි games play කරලා මෙතන මුදල් උපයන්න පුළුවන්. ඒ වගේම තමයි YouTube videos වගේ ඒවා FB videos වගේ බලලාට මුදල් උපයන්න පුළුවන්. question වලට අපි answers දීලා අපිට මුදල් උපයන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකො සමහර client line වල ඒගොල්ලන්ගේ AI models train කරගන්න ඒගොල්ලෝ පොඩි service ඒගොල්ලෝ requirement විදිහට දෙනවා. ඉතින් ඒවල් අපිට පුළුවන් අපිට ඒ වලට අපිට උත්තර දීලා ඒ වලට හරි විදිහට උත්තර දුන්නොත් එහෙම අපිට මුදල් උපයන්න පුළුවන්. ඉතින් guys මේ පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ shop and earn කියලා තියෙනවා. games play කරලා earn කරන්න පුළුවන් එක තියෙනවා. එතකොට මෙතන තියෙනවා Swagbucks වෙබ්සයිට් එකේ about us කියලා tab දීලා තියෙනවා. ඒ වගේම තමයි reward වලට ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් all gift card කියලා. ඊගෙන මම කලින් කිව්වා වගේ ඔයාලට පුළුවන් Amazon එකේ Walmart ඒ වල වගේ shop කරන්න පුළුවන් විදිහට check ඒ වගේම තමයි gift card ගන්න. ඉතින් gift card ගන්න එක මම වැඩි ඔයගොල්ලන්ට recommend කරන්නේ නැහැ. මොකද Walmart ඒ වගේම අපේ ලංකාවේ support කරන්නේ නැති හින්දා ඉතින් මම කියන්නේ ඔයාලට ඒක PayPal හරහා withdraw කරගන්න කියලා. ඉතින් අපි බලමු එහෙම කොහොමද මුදල් උපයන්නේ කියලා. අපි බලමු ටාක්ස් එකක් කරනවා. answers වලට යන්න. ඉතින් guys මෙන්න මේ විදිහට දියා තියෙනවා. ඒගොල්ලෝ විනාඩියක් ඇතුළත මෙන්න මේක විනාඩියක් ඇතුළත මේක කම්ප්ලීට් කරලා පස්සේ අපිට අන්න ඒගොල්ලෝ කිව්ව පොයින්ට් එකක් වගේ දෙනවා. ඉතින් මම කලින් කිව්වා මේ පොයින්ට් 100ක් කියන්නේ එක ඩොලර් එකක් කියලා. එතකොට අපිට මේ වගේ පොයින්ට් ඩේලි කම්ප්ලීට් කරලා මුදල් උපයන්න පුළුවන්. ඉතින් මේ විනාඩි 28ක් වගේ දෙනකොට සර්වර් එක පොඩ්ඩක් දිගේ වැඩි හින්දා මම හිතනවා මේක අපි තෝරගමු.
ඉතින් ගයිස් මම කලින් කම්ප්ලීට් කරපු සේව් එක තමයි මෙතන කම්ප්ලීටඩ් කියලා වැටෙනවා. මේක අපිට කරන්න පුළුවන්. ඉතින් ඒක මම කරන්න යන්නේ නැහැ මොකද ඒක පොඩ්ඩක් ටික වැඩි වෙන හින්දා. ඉතින් ගයිස් අපි බලමු කොහොමද අපි මේ Swagbucks වෙබ්සයිට් එකේ අපි කොහොමද ආන්සර්ස් ඒ කියන්නේ අපි සර්විස් කම්ප්ලීට් කරලා මුදල් උපයන්න කොහොමද කියන එක බලමු. ඉතින් අපි මුලින්ම මේක පල්ලෙහාට ගියාට පස්සේ මේක බලා ගන්න පුළුවන් ඉන්ටර්ෆේස් එක. ඉතින් මම මෙතන ආන්සර්ස් කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ බලා ගන්න පුළුවන් ගයිස් ඔයාලට මෙතන තියෙනවා සර්වර් ප්‍රොෆයිලර් කියලා. ඊට පස්සේ මම මේක ක්ලික් කරනවා. ඉතින් ගයිස් ඔයාලට මේක ඩේලි පෝල් එනවා. ඉතින් ඒවත් ඔයාලට කම්ප්ලීට් කරලා මුදල් ලබන්න පුළුවන්. එතකොට මේක කියලා තියෙනවා මේ ක්වෙස්චන් වලට අපි ආන්සර්ස් දුන්නට පස්සේ අපිට පොයින්ට් එකක ප්‍රමාණයක් මුදල් ගන්න පුළුවන්. එතකොට ඒක අපිට මම කලින් කිව්වා එතකොට මේ SB කියන එකකින් 100ක් කියන තමයි ඒක ඩොලර් එකක් කියලා අපිට මෙහෙම තමයි මුදල් ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේකේ TV music කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ගයිස් ක්වෙස්චන් එකක් අපිට අහලා අපි බලමු පොඩ්ඩක් කියවලා නරේෂ් how many hours do you listening to per week on දෙනවා නිකන් ෆයිල්ස් වගේ දෙනවා. next ඊට පස්සේ on average how many hours of television do you watch per week එකක් දෙනවා 5 hours කියලා. ඊට පස්සේ ගයිස් අහන ප්‍රශ්නය do you have access to download movies through gaming console, digital receiver, Blu-ray players or similar devices. අපිට නෝ කියලා. ඊට පස්සේ අහනවා how many DVDs Blu-rays do you purchase on month basic කියලා. වදනවා 0 කියලා. ඊට පස්සේ අහනවා how many frequency do you rent or download movies for home review on average. Okay, one time per month. Next, what kind of movie do you watch when you go to the movies theater? And then action here. Next, how often do you watch go theater? Once per month කියලා මම දෙනවා. ඉතින් ගයිස් අපේ සර්වේ කම්ප්ලීට් කරලා පස්සේ අපිට SB පොයින්ට් එකක් ඇඩ් වුණා වාට බලා ගන්න පුළුවන්. මොකද ක්වෙස්චන් 10ක් කම්ප්ලීට් කරලා පස්සේ තමයි අපිට SB පොයින්ට් එක හම්බෙන්නේ. ඉතින් ගයිස් ඒවගේ තමයි මම කලින් කිව්වාට ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ගේම්ස් ප්ලේ කරද්දී ඔයා Android හරි මොකක් හරි ඒ වගේ apps දාගෙන තමයි ඒ කියන්නේ ඒ වගේ iOS එකක් හරි නැත්නම් ඒ වගේ ඔයාට ෆෝන් එක යූස් කරලා තමයි ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් වෙන්නේ. මොකද PC එකෙන් ඒක කරන්න දෙන්නේ නැහැ. ඉතින් අපි ගයිස් මේක ස්ටාර්ට් කරලා බලමු. හෙල්ප් කියලා පැත්තට ගිහලා ඉතින් ගයිස් මේ ක්වෙස්චන් ඔක්කොම ආන්සර්ස් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට මේක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. Do you use hearing aid? කියලා. Do you use glass or contact lens? Glasses. Does anyone else in your household suffer from following illness or condition කියලා. next ඉතින් guys මේක වා හරියට කරන්නම කියලා එකක් නැහැ. වා ඉතින් ආන්සර්ස් ටික දෙන්න ඕනේ. දැන් ඔයා බලන්න පුළුවන් ඔයාට මෙන්න මේ විදියට SB පොයින්ට් එකක් හම්බුණා. ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මගේ account එකට ගියට පස්සේ දැන් මෙතන තියෙනවා අපිට withdraw කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් පිළිබඳව. එතකොට මෙතන Skrill account එකට එහෙම නැත්නම් Payoneer, PayPal වගේ method වලට අපිට මුදල් withdraw කරගන්න පුළුවන්. එතකොට මම කලින් කිව්වනේ ඔයාලට අපේ SB point 100ක් තමයි එක ඩොලර් එකක් වෙන්නේ කියලා. එතකොට මෙතන mention කරලා තියෙනවා ඩොලර් එක කීයද ඒ වගේ තමයි එකට අදාළ වෙන
SB පොයින්ට් ගානත් මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. ඒක ස්ක්‍රීන් එක කවුන්ට් එකක් වගේ නම් වාට තියෙන්නවට පුළුවන්. ඩොලර් 500ක් වගේ මුදලක් අවම වශයෙන් තියෙන්න ඕන විත්ඩ්‍රෝ කරගන්න. පියෝනියර් නම් 52ක්, PayPal නම් 5ක් වගේ වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ ගැන ලොකු සාමාන්‍ය අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ නැති මේ කොහොමද අපි කරන්නේ සහ ඒකේ මුදල් උපයන්නේ කියන එක පිළිබඳව. ඉතින් ඔයාලා මේක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේකේ අනිවාර්යයෙන්ම ඔයාලට වීඩියෝ කරගෙන යන්න කොහොමද අපි මේකේ විත්ඩ්‍රෝ ප්‍රොසෙස් එක හරියට කරන්න කියලා. ඒ වගේම තමයි guys ඔයාලට බලා ගන්න පුළුවන් අපි දැන්ටමත් අපේ WhatsApp group එකට join වුණොත් එහෙම මම දැන්ට කරපු හැම ඊමේල් වෙබ්සයිට් එකකම ඒකේ කොහොමද අපි sign up වෙන්නේ, register වෙන්නේ කොහොමද සහ ඒකේ ටාස්ක් එක කරන්න කොහොමද, මුදල් withdraw කරන process එක සහ ඒකේ PayPal වලට ගන්න කොහොමද, ඒ හැමදේම මම ඔයාලට මම අපේ WhatsApp group එකට join වුණොත් මම හැමදේම mention කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් WhatsApp group එකට join වෙන්න. ඉතින් ඒකේ මම හැම කරපු හැම lesson එකකම PDF එකක් මේ හදලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එකක් ගන්න අරගෙන මේක සම්පූර්ණයෙන්ම ඒ process එක ක්ලියර් කරන්න සහ මේකෙන් මුදල් withdraw කරගන්න පුළුවන් වෙන්න මම ලේසියට සිංහලෙන් තමයි සම්පූර්ණයෙන්ම ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේකේ ලොකු අවබෝධයක් ගන්න කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යෙන් එකක් තරම් බලන්න. ඉතින් අද වීඩියෝ එකේ මම මේක කරන් ආවේ කොහොමද මේ Swagbucks වෙබ්සයිට් එකේ කොහොමද අපි මුදල් උපයන්නේ සහ ඒක withdraw process එක ගැන පැහැදිලි කරන්න යොමුනා වුණේ. ඉතින් මම ඉස්සරහට අරගෙන අනිවාර්යයෙන්ම අපි withdraw එක ගන්න කොහොමද කියන පිළිබඳව එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හමුවෙමු. එහෙනම් හැමෝටම thank you.